එක කැලෑවක තිබුණු විලක මාළු ගොඩක් හිටියා. පායන කාලේ ආනිසා ඒ විලේ වතුර හිඳෙන්න පටන් ගත්තා. වතුර හිඳෙනකොට ඒ විලට කොකෙක් එන්න පුරුදු වුණා. මාළුවෝ හිටියේ හරිම බයෙන්. ඇයි? වතුර හිඳෙනකොට ලේසියෙන්ම මාළු කොකාට අහු වෙන නිසා. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. කොකාගෙන් බේරෙන විදිහක් ගැන අපි කාගෙන් හරි අහමු. මාළුව කතා වුණා. එතකොට විලේ ඉන්න තවත් යාළුවෙකුව මාළුවන්ට මතක් වුණා. ඒ යාළුවා තමයි මැඩිහාමි. කට්ටියම මැඩිහාමිව හොයාගෙන ගියා. මැයි යාළුවේ විලේ වතුරත් දවසින් දවස ඉඩෙනවා. අපි ආවේ කොකාගෙන් බේරෙන විදියක් ඔයාගෙන්වත් අහලා දැනගන්න. මාළුවෝ මැඩිහාමිට කිව්වා. මැඩිහාමි මේ ගැන හුඟක් කල්පනා කරලා අන්තිමේදී ඒකට හොඳ උපායක් කිව්වා. මට වතුරෙයි ගොඩෙයි දෙකේම ඉන්න පුළුවන්. ගෝට වෙලා කොකායනකම ඉන්නම් කොකායනකොටම වතුරට පනින්නම් එතකොට ඔයාලා හැංගෙන්න. නියම උපාය හරිම නියමනේ. මාළුවත් ඒ උපායට බොහොම සන්තෝෂ වුණා. මැඩිහාමි කියාපු විදියටම කළා. මැඩිහාමි ගොඩට වෙලා හිටියා. කොකා එනකොටම මැඩිහාමි වතුරට පැන්නා. එතකොටම මාළුව හැංගුණා. ඔය විදියට හැමදාම මැඩිහාමි නිසා මාළුව කොකාගෙන් බේරුණා. ඔන්න වැහි කාලේ ආවා. මහ වැස්සට ඒ විලේ වතුර පිරিলা ඉතිරිලා දියා. පායන කාලේ වගේම වැහි කාලේදිවත් කොකාට එක මාළුවෙක්වත් අල්ලගන්න බැරි වුණා. ඊට පස්සේ මාළුව මැඩිහාමි එක්ක ඒ විලේ බොහොම සන්තෝෂෙන් ජීවත් වුණා. 1997 අගෝස්තු සඳුදා පළ වූ ඩිංකි ළමා පත්තරේ ලක්ෂ්මන් ස්ටෑන්ලිගේ චිත්‍ර කතාව ඇසුරින් 2026 හඬ 4 2 වන දින මෙය නිර්මාණය කළමි.